එතකොට හුඟක් අය මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මම මේ කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තව යාළුවෝ ටිකක් සෙට් වෙනකම් මං ඉන්නේ. මම ඇත්තටම මෙහෙම ලයිව් එකක් එන්න හිතුවේ නැහැ. මට ඇහෙන්නේ නැත්නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. කියන්න දේවල් ගොඩක් තියෙනවා. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. සමාජගත වෙලා තියෙන වැරදි මත සමාජගත කරන්න ගත්ත වැරදි මත සමාජගත කරන්න ගත්ත උත්සාහයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අතරින් මට දොස් කියලා තියෙන්නේ ඇත්තටම ෆේක් account වලින් ගොඩක්ම ෆේක් account තමයි තියෙන්නේ. රියල් account වලින් සුළු ප්‍රමාණයයි වගේ තියෙන්නේ. එතකොට මේ මිනිස්සු මට හුඟක් දොස් කියලා තිබ්බා. ඇත්තටම මං මේ තරම් කාලයක් මං වෙනුවෙන් දෙයක් කරන ගෙවල් වලින් බැනුම් අහලා සමාජයේ මිනිසුන්ගෙන් බැනුම් අහුවෙන්නේ නැති වුණාට මේ දෙයක් වුණාම බනින්නේ මේ ෆේක් account වලින්. ඔයාලා හිතන්න එපා මේ අපේ මිනිස්සු නෙමෙයි මේ බනින්නේ ෆේක් account හදාගෙන මේ ඉන්න ඒ දේශපාලන මතය ඒ දේශපාලන පක්ෂය නියෝජනය කරන අන්නේ පිරිස තමයි මේ කියන්නේ. එතකොට මම ගොඩක් වෙලාවට මගේ මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. ඒ මං වෙනුවෙන් නෙවෙයි මේ කියන කවුරුත් ඒ කතාව හොඳ ආකාරයෙන්ම දන්නවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි මම කතා කරේ කියලා. එතකොට ඒක දැන මේ ගෙදර ඉඳියනම් ඉවරයි. මම ගෙදර ඉඳියනම් මගේ වැඩක් බලාගෙන ඉඳියනම් අර මිනිස්සුන්ගේ අහිංසක අසරණ වෙච්ච මිනිස්සුන්ගේ හඬක් නැති මිනිස්සුන්ගේ ඒ මිනිස්සුන්ට හඬක් වෙන්න මං එදා ඉඳන් ඒක මං කැමතියි. මට ගෙදර ඉන්න නෙමෙයි යොමුනාව තියෙන්නේ. අන්නේ හඬක් නැති අපේ මිනිස්සුන්ට හඬක් වෙන්න අවශ්‍යයි. සමහර අපේ මිනිස්සු ඉන්නෝ නීතියක් දන්නේ නැහැ. සමාජයේ කොහොමද වැඩ කරගන්න කියලා දන්නේ නැහැ සමහර වෙලාවට. දේශපාලන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියහම වැඩ කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එතකොට ප්‍රාදේශ සභාවට ගිහිල්ලා වැඩක් කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිලධාරීන්ගේ යුතුයකම වගකීම මොකද්ද කියන එක දන්නේ නැහැ. කියන දෙයක් අහගෙන කියන රෙස්පෙක්ට් එකක් බලාගෙන කියන තර්ජනයක් බලාගෙන මිනිස්සු ගෙදර ඉන්න කතාවක් තමයි තියෙන්නේ. අන්නේ තත්ත්වයන්ට තමයි මම විරුද්ධව කතා කරන්නේ. එතකොට අපි නිලධාරීන්ටත් උදව්වකට කතා කරලා තියෙනවා. මට උදාහරණ මෙතෙන්දි කියන්න බෑ. නිලධාරීන්ට අසාධාරණ වෙනකොට අපි නිලධාරීන්ට කතා කරලා තියෙනවා. ඒ නිලධාරීන් වෙනුවෙන් කතා කරලා තියෙනවා. ඒකට ඒව කවුරුත් කියන්නේ නැහැ. ඒ නිසා ඒක එක කාරණාවක්. ඒක මගේ අරමුණ මම මේකේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරා කියන එක අද බලන්න හුඟක් වෙලාවට වල සමහර වෙලාවට මගේ මිනිස්සු මේ සම්බන්ධ වෙන අය කවුරුම් මේක දකින්න අයවත් දන්නේ නැතුව ඇති. ඒ කොච්චර මම කතා කරපු ඒවා නිවැරදි වෙලා ඒවා සක්සස් වුණාද කියලා. ඒ කියන්නේ ඒක මේ යථාවත් වුණාද කියන කතාව. එතකොට අපිට ඕමනා කරන්නේ අන්න ඒක. මම රෝහල්ගත වෙලා ඉඳගෙන මේ ගන්න තීරණය කරුවේ මම රෝහල් දැන් ඊයේ නිවුස් එක ගියා හිරු සර්ණවාහිනී ඒ වගේ ප්‍රසිද්ධ මාධ්‍යවල නිවුස් එක ගියානේ. එතකොට මේක අකුරැස්සෙන් කරපු නිවුස් එකක් නෙමෙයි. මේක කෙලින්ම හෙඩ් ඔෆිස් එහෙන් ඇවිල්ලා තමයි මේ නිවුස් එක ගහලා තියෙන්නේ. එතකොට මේක මේ හිරු එකට මේ සර්ණවාහිනියට කතා කරලා කියන තත්ත්වයට ඇවිල්ලා මේ අය මෙයා ගෙදර ඉන්නේ මේ බොරුවක් කරන්නේ කියන එක ඒ ආයතන වලට කතා කරලා කියලා. ඒ ආයතන වලින් මට කෝල් ආවා එක දිගට සර්ණවාහිනී ඒ වගේ ආයතන වලින් හිරුවකින් මේවයි කෝල් ආවා. කෝල් ලැබිලා මගෙන් අහන්නේ ඔයා කොහෙද ඉන්නේ? අපිට මේක තහවුරු කරගන්න. අපිට අහපු නිවුස් එක වැරදි වෙනවද? මේ වගේ. එතකොට මම කිව්වා ඉතින් මේ ඇත්ත තමයි මේ කට්ටිය කියන්නේ. ඔය අරගෙන ගිය නිවුස් එකට එයාලා අපේ වොයිස් කට් අරන් ගිහිල්ලා වොයිස් කට් එක ගහනකොට මම ගෙදරද කියලා වෙන්නේ නැති. නමුත් මම ඒ තත්ත්වය ඇති කරන්න විශාල වශයෙන් උත්සාහ ගත්තා. මේ ඒ අය ඒකට කමක් නැහැ. මම කිසි කෙනෙක් එක්ක තරහක් නැහැ. ඇත්තටම මට උමනා වුණේ මේ ඇත්ත කතාව සමාජගත කරන්න. එතකොට මගේ යාළුවනේ මම ඇත්තටම ගියේ එතන සිද්ධියක් වුණා. අනවසර ඉවත් කිරීමක් තියෙනවා. අනවසර කිව්වා අවුරුදු 25ක් 20ක් අතර කාලයක් මේ මිනිස්සු මෙතන ජීවත් වෙලා තියෙනවා. මේ මෙතන ජීවත් වුණු මිනිස්සු හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. එතන ප්‍රශ්න එක කඩයක් එකක් අයින් කරන්නත් දෙකක් අයින් කරන්නත් හතරක් පහක් ඉතුරු කරන්නත් ක්‍රමයක් නැහැනේ. එතකොට එහෙමනම් සමස්තය අයින් කරන්න ඕනේ. ඒ සමස්තය අයින් එතකොට මේ පාක්ෂිකයා
තියාගන්න මේ මොකද්ද? එතකොට සමාජ සාධාරණයක් වෙන්නේ නැහැනේ. සමාජයට සාධාරණ කියන්නේ එකට එක නීතියක් තියෙන්න ඕනේ. ඒ තව එක්කෙනෙකුට එයාලගේ එක්කෙනාට තව නීතියක්, අනිත් එක්කෙනාට තව නීතියක්. එහෙම ක්‍රමයක් තියෙන්න බෑනේ. මම අන්න ඒක පටිගත කරන්න. ඒක සමාජගත කරන්න අවශ්‍ය වුණොත් කියන පදනමින් දැනගන්න ඔයාලා අපි මාධ්‍යකරණය කරනකොට සමාජ මාධ්‍ය එතකොට ඒ හැම දෙයක්ම කරනකොට අපි ආයතනයකට ගියාම කැමරාව සමහර වෙලාවට අපි ඒක ගත්තොත් කැමරාව ඔන්න එකේ තියෙන්න ඕනනේ. ඒක අපේ ආරක්ෂාවනේ. එතකොට ඒ දෙයක් තමයි මෙතන උනේ. මම හිතාමතා කිසිම දැන් මම කෙනෙක් වීඩියෝ කරා නම් අපි සභාපතිතුමා ඉන්න තැනක් හරි වීඩියෝ කරන්න. ඒ කවුරුවත් වීඩියෝ කරන්න කාවුවත් ફોකස් කරලා තිබුණේ නැහැ. මම ගියේ එතන ඇත්තටම ඔයාලා හොඳට බලන්න මේ වීඩියෝ එකේ සභාපතිතුමා යන්තම් අයිනේ වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ලොකු ફોකස් එක පරාසයක ඈත වෙන පැත්තකට කැමරාව තියලා තියෙන්නේ. මම අරන් යන ගමන්නේ මේක වැදිලා තින්නේ. එයා දුවලා ඇවිල්ලා මට පහර දෙන්නේ. එතකොට මේක නෑ කියන්න මේ අකුරැස්සේ සජබේ මන්ත්‍රීවරයෙක් කටයුතු කරලා තියෙනවා. ඒ මන්ත්‍රීවරයා කටයුතු කියලා තියෙන්නේ එයා තමයි කණ්ඩායම් නායක. එයා කණ්ඩායම් නායක නෙමෙයි. එයා කණ්ඩායම් නායක නෙමෙයි. වැඩි දවසක් නොගිහිල්ලා සජිමුණු එළවන කෙනෙක්. එතකොට මේ කරුණාකරලා අපේ මන්ත්‍රීතුමා මේ මිනිසුන්ගේ නමක් කතා කරන්නේ මේ මිනිසුත් එළවපු මිනිස්සෙන්නේ කරුණාකරලා කියන්නේ මිනිස්සු මේ දේශපාලනේ ඕන නැහැ මේ මිනිසුන්ට. මේ මිනිස්සු ඇවිල්ලා මම මේ කාටවත් පෑමැටි ගන්න මේ හොදන්න නෙමෙයි මේ දේශපාලනය කරන්නේ මිනිසුන්ට දෙයක් කරන්න. හැබැයි කරගන්න උනේ නැති කතාව ඇත්ත. දෙයක්. නමුත් ඒ කට්ටියන්ට මිනිසුන්ට දෙයක් කරන්න අවශ්‍යයි කියලා අපි හිතනවා. කරාවි කියලා හිතනවා. නමුත් එයාලට මම කියන්නේ එයාලට ඡන්ද දෙන්න මේ මාර්යය හොඳ නැහැ මේ හොඳ නැහැ. ඔය කවුද අපේ ඔය දැන් ඉන්න සභාපතිතුමා එයා අපි ඉස්සර මනුස්ස අතින් හොඳයි. නමුත් මේ දේශපාලනට ආවට පස්සේ මේ පේන්නේ නැහැ කරන වැඩ. මම එයාව වීඩියෝ කරා නම් එයා කරා නම් එයාට ඔන්න කියනවා උඹ මගේ වීඩියෝ එකක් ගත්තේ මොකටද කියලා මට ගහන්නව තිබුණා. නමුත් මම එයා වීඩියෝ කරේ නැහැ. එයාගේ වීඩියෝ එකක් කරේ නැහැ. නමුත් එයා වැදිලා තියෙන මගේ වෙලාවට එයා මට ගහන්නේ මේක වැදිලා තියෙනවා. මේක නෑ කියන්න පිරිස් මිනිස්සු පෙළඹුණානේ. එතකොට මේ දැකපු නැති අර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කියා ගන්නා පුජ්‍යලයා ඒ කියන්නේ සජබේ මන්ත්‍රීවරයා මේක දැක්කියා නෑ. එයා ගලක වැදිලා මොන හරි කතාවක් ගලක වැදිලා බිම වැටිලා එයා කොහොමද කියන්නේ එතන ඉඳපු නැති මිනිහෙක්. එයාට ළඟදිම එයා කරපු වැරදි වලටත් අපි දෙන්නම් අපි මේ සිහඬව පව් කියලා හද නැතුව ඉන්නේ. අපි නීති මාර්ගෙන් ක්‍රියාමාර්ග ගන්නම් එයාට එයා දැඟලුව හද නැතුව ඉන්නේ නැතුව අනුන්ගේ ඒකට එයාට අඩුතරමේ එයාගේ පක්ෂේ දිනේවත් තියාගන්න බැරි මිනිහෙක්. මම කියන්නේ සජබේ ඔය කවුද සජිත් එතකොට බුද්ධික පත්‍රනලා වගේ කට්ටිය ඒ මන්ත්‍රීවරුන් වගේ කට්ටිය මේ වගේ මිනිසුන්ට අවස්ථාව දුන්නේ ඇයි? මේ වගේ මිනිසුන්ට අවස්ථාවක් දුන්න නිසානේ මේ වගේ ජඩ වැඩ කරන්නේ. තමන්ගේ පක්ෂයේ සන්දානයක් වෙලා එකතු වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාවක තමයි මෙයයි පක්ෂයට විරුද්ධව තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේ ඒ පුජ්‍යලය ගැන. ඒ අපි ඊළඟ කාරණාව මම ප්‍රධාන වශයෙන්ම උදව් කෙරුවා ඔය මාකට් එකේ දැන් 6 දෙනෙක් කියලානේ කියන්නේ. මේ 6 දෙනෙක් ඉන්නවා මාකට් එකේ. මගේ යාළුවෝ මම පොඩි කාලේ ඉඳන් දන්න අය. මට දවස් ගාන මම මේ වැරදි කරන්න ඕන හින්දා මේ සමාජයට මේක කතා කරලා කියන්න ඕන හින්දා මම මේක ගත්තේ. මට පහුගිය කාලවකවානුවක මේ අය කිව්වා වහන්තයියේ මට අපිට මේක හරි අසාධාරණයක් වෙලා තියෙන්නේ. අපිට මේ අපේ ව්‍යාපාරය කරගන්න බෑ. මම ඔයාලා බලන්නේ මේ වීඩියෝ එකේ තියෙනවා අපේ මේ ලෝඩු වල බල්ලෝ ලගිනවා. අපිට මේක කිසිම පැහැදිලි පිළිසිදුවක් නැහැ. එතකොට මම කිව්වා හරි එහෙමනම් කමන්නේ මේ අපි මේක වීඩියෝ එකක් දාලා කාගෙත් ඇසැරෙන්න මේක අපි මේව කරමු කියලා. ඒකට මම ගිහින් ඔන්න වීඩියෝ එක හදලා දැම්ම. ඒ කට්ටිය කියනවා අපිට මෙහෙම ඉන්න නෙලෝ ටික තියාගන්න නැහැ. රැට හොරු අරන් යනවා. ඔයාලා වීඩියෝ එක බලන්න අපේ වට්ටක ගෙඩිය උඩේ තෙනකොට වට්ටක ගෙඩිය නැහැ. ඔය දේවල් කිව්වා මේ මිනිස්සු. කියලා ඉවරලා අද ඒක වෛරල් වෙලා ඒ වීඩියෝ එක ගිහිල්ලා ඒ වීඩියෝ එකට අනුව නිලධාරීන්
විසින් ක්‍රියාත්මක වෙනවා. මේ වීඩියෝ එක ආව මේ විරෝධතාවයක් තියෙනවා කියන අදහස ගියාට පස්සේ මේ මිනිස්සු කරපු වැඩේ ඒක ගිහින් සභාවෙන් මේකට විසඳුම් හොයන්න ගත්තා. විසඳුම් හොයලා ඉවර වෙලා සභාව ආවා මේ කට්ටියන්ට මෙතන කඩේ දීලා ඇතුලේ කඩ ටික සංවර්ධනය කරන්න ඕන කියලා. එතකොට ඒක හොඳයි. කමක් නැහැ. එහෙමත් හොඳයි කියමුකෝ. එතකොට උන්ටයි විසඳුමක් ආවනේ. දැන් මම යෝජනා කරේ මේ කට්ටියන්ට විසඳුමක් දෙන්න. මේ දැල් ටික ගහලා දෙන්න. මෙතන ආරක්ෂාව හදලා දෙන්න. බිස්නස් එක නෑ මේ මිනිසුන්ට. ජීවත් වෙන්න අමාරුයි. දෛනික ආදායම රුපියල් 2500ක් වගේ තියෙන්නේ. 2500කින් අද ජීවත් වෙන්න බෑ. මේ කරුණු කාරණා මම කිව්වේ. නමුත් අද ඒක සක්සස් වෙලා ඒ කතාව මල්පල දරන මොහොතේ මේ මිනිස්සු මට කරේ අගතියක්. මම ඒ උදා කරලා දුන්නු ජයග්‍රහණය මේ අයලා කරේ අන්තිමට ඒක ලැබෙන මොහොතේ මට ගැහුවා. මට පහර ගැහුවා. මේ අදම මිනිස්සු මේ දේවල් කරේ. මම ඔය එකක් දෙකක් හොඳ කරපු මිනිස්සු හැබැයි මට එහෙම කවුරුත් කරලා නැහැ. ඔය කීප දෙනෙක් තමයි. ඉතින් මේ මිනිස්සු මම තෝර කරන්න බැහැ. මේ කාරණාවත් එක්ක මෙන්න මේවා ඊට පස්සේ ඇත්තටම මට පහර දීමක් සිද්ධ වුණා. පහර දුන්නේ නැත්තම් වීඩියෝ එකේ තියෙන විදියක් නැහැ නේ. මේ බොරු ප්‍රචාරය යවන්න එපා. මම කියන්නේ ඇත්ත හැසිය ඩිසයින් පක්ෂය මොකක් වුණත් පක්ෂයට මොන වුණත් මම කිසි කෙනෙක් එක්ක තරහක් තිබුණ නැහැ. මම බලන්න සමන් කුමාර සුරවීර කියන අපේ සභාපතිතුමාත් අපේ සභාපතිතුමා ආදත් මගේ සභාපති ඔබතුමන්ලාගේ සභාපති කාගේ සභාපති ඇයි මම ඔබතුමන්ලා අපි කවුරුත් එයාලගේ යටින් ඉන්න එයාලා අපිව බලාගන්නේ. ඔයාලා මම සහ අපි බලාගන්න මිනිස්සු. එතකොට අපිට ඒ කට්ටියන්ට ගහන එක හරි නෑනේ. එයාලට ගහන්න බෑනේ. අපිට නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව එයාට ක්‍රියාත්මක වෙන්න තිබුණා. මම පහුගිය කාලවකවන මෙයාට කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ වීඩියෝ එකකින් මාධ්‍යෙන් කරදරයක් නොවන විදිහට වීඩියෝ දාලා තිබුණා. ඔයාලා දකින්න ඇතිනේ මම එහෙම කිසිම හානියක් වෙන්න දුන්නේ නෑ. මොකද එයා ගමේ මිනිස්සෙක්. මම ඕන කෙනකින් අහලා බලන්න. මම කිව්වේ මෙයා අපේ ගමේ මිනිස්සෙක්. මෙයා පිට කෙනෙකුත් නෙමෙයි. ඔන්න පිටින් ඇවිල්ලා කඹුරු පිටියෙන් මාතරින් ඇවිල්ලා මේ සභාපති වෙලා නම් ඔන්න අපි ගැහුවට කමක් නැහැ. උපන්දා පටන් ඉන්නේ මිනිස්සෙක්. ඒක ඇයි කියලා අපි ගැන එහෙම කල්පනා කරන්නේ නැත්තේ. මූත් මේ අකුරැස්ස මේකේ. ඈ එහෙම හිතන්න පුළුවන් නේ. මූ උපන්දා පටන් මේ අම්මලයි තාත්තලයි අතේලිල යනකොට ගියපු මිනිහෙක් මේ අකුරැස්සේ. දැන් මූට අයිතියක් තියෙන මේකේ ජීවත් වෙන්න මේකේ යම් ක්‍රියාකාරකම් කරන්න සමාජ විරෝධී නොවන නීති විරෝධී නොවන ක්‍රියාකාරකම් වල යෙදෙන්න මූට අයිතියක් තියෙන කියන එක අදහස් වෙන්න එපා. මොකද මම ඔරිජිනල් අකුරැස්ස. මම මේ පිටින් ඉඳන් අකුරැස්ස කියලා ගහලා පේජ් හදාගෙන නෙමෙයි. මම මගේ යාළුවෝ මට තියාගන්න ළඟදිම ඔය කාමට ගොඩාක් හැබැයි මං හරීම ස්තුතිවන්ත වෙනවා. මට මඩ ගහලා තිබුණු අයට මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං කොහොමද කරන්න ඕනේ මොනවද කරන්න ඕන මොනවද නෛතික භාවයන් මොනවද මගේ අඩුපාඩු මේ හැම දෙයක්ම මං ඉගෙන ගත්තා. ඒකට මම සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. මට ගහලා මම රෝහල්ගත වුණාම මට මේ අන්තර්ජාලයේ මේ Facebook මේවා වලින් මහා විශාල දැනුම් සම්භාරයක් ආවා. මගේ ජීවිතය හදාගන්න ක්‍රමවේදය මම හැබැයි මගේ අහිංසක අසරණ මිනිස්සුන්ට උදව් කරන එක මේකෙන් නවතිවි කියලා කවුරුද දන්නේ. බෑ දැඩි කරනවා, තීව්‍ර කරනවා. තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. කාට හරි මේ වසන්තගේ න්‍යාය තමයි කවුරු හරි මට ප්‍රෙෂර් එකක් කරනවා නම් එතනින් තමයි ආරම්භය වැඩි වෙන්නේ. ඒක තවත් පල්ලෙහාට යන්නේ නැහැ. හොඳට බලන්න. ඔයිට කලින් ඉඳපු ප්‍රාදේශීය ලේකම්ලා දිස්ත්‍රික් ලේකම්ලා ප්‍රෙෂර් කරොත් මම එතනින් එහාට අනිවාර්යෙන් ස්ටෙප් එකක් ඉස්සරහට තියලා තියෙනවා. මේකත් එහෙමයි. මට ගැහුවා. මට ඒක ආශිර්වාදයක් කරගෙන තව පියවරක් ඉදිරියට තියනවා මිස මේක පස්සට යන පියවරක් නෙමෙයි. ඒ නිසා කවුරුත් හිතන්න එපා මම මේක නතර කරයි කියලා. ඒ කියන්නේ මම පරිගන්නේ නැහැ කාගෙන්වත්. මට එහෙම පරිගන්න කිසිම උවමනාවක් නැහැ. මගේ ඒ නීත්‍යානුකූල ක්‍රමවේදය නීත්‍යානුකූල ප්‍රතිපාද ක්‍රමවේද ටිකට ඒක යනවා. වරදට දඬුවමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නීතිය මේ රටේ කාටත් එකයි. අනිත් වැදගත්ම කාරණාව මේ වෙනකන් මේ සභාපතිවරයා රැස් කරලා නැහැ. ස්ථානාධිපතිතුමා ඒකාංශ එක පක්ෂයකට එක කණ්ඩායමකට බරව වැඩ කරනවා. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය අයිතිය දීලා තියෙනවා. 3 වන පරිච්ඡේදයේ 14
ඔහොම ඔය වගන්ති වල අපිට අයිතිවාසිකම් දීලා තියෙනවා. එතකොට මේ වයින් අපිට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. මේකේ සාධාරණය අපිට මට වගේම මට නීතිමය සාධාරණ ඒලා සමානව සලකන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනකොට පොලිස් ස්ථානාධිපතිතුමා මට සමානව සැලකුවේ නැහැ. මට අහගතිය කරපු කෙනාට නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. අපි ඒක මම නෙමෙයි කරන්නේ. අපේ පක්ෂ වලින් පක්ෂ කියන්නේ අපේ සමාජ මාධ්‍ය ආයතන වලින් ඒ වගේ හැම එකකින්ම මේක නීතිය ක්‍රියාත්මක කරනවා. සම්මානව හිපම් ආයතන මගේත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ඒකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මානව හිපම් ආයතනයක් හැටියට වැඩ කරන රයිට් අපේ ආයතනයට ඒකේ වැඩ කරන අපේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ගොඩාක් වෙලා මේ මාධ්‍ය ආයතනයේ සියලුම දෙනා මම වෙනුවෙන් වැඩ කරා. මම වෙනුවෙන් ඉදිරියට වැඩ කරනවා. ආයි මේකේ සියලුම දෙනාට දැක ගන්න පුළුවන් අපේ ශක්තිය මොකද්ද, අපේ බලය මොකද්ද. මේක ඒ ආකුරැස්සේ මේ එක මිනිස්සෙක් අපේ බලය ශක්තිය නෙමෙයි. මගේ ඇතුලින් ඔයිට වැඩි ශක්තියක් අපි ගාව අපේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා සියලුම දෙනා අපේ සංවිධානාත්මක ශක්තිය මේක දකින්න පුළුවන් අවස්ථාවක් වේවි. හොඳ මේකක්. මේ වසන්ත කියන පුජ්‍යලය තනි පුජ්‍යලයක් නෙමෙයි. අකුරැසේ කවුරුත් හොඳට මතක තියාගන්න මේ සිද්ධියෙන් පස්සේ මගේ යාළුවෝ මගේ සියලුම දෙනාට මේ කාටවත් අසාධාරණයක් කරන්න නෙමෙයි. සාධාරණයට අපි ඉදිරියේදී අනිවාර්යෙන් නැගී සිටිනවා. ඉන්දියාටත් වඩා තීව්‍ර කළා මේක වැඩේ කරනවා කියන එක මම අනිවාර්යෙන්ම කියනවා. මගේ සහෝදරවරුන්ට මේක මම ශක්තියක් කරගෙන මේ තවත් අසරණ වෙන්න දෙන්නේ නැහැ. තව මිනිස්සෙකුට මේ වගේ වැඩක් වෙන්න දෙන්නේ නැහැ. තව මිනිස්සෙකුට ඒක තමයි මගේ නීතිය, මගේ ක්‍රමය. මම ජීවත් වෙච්ච පරිසරය, මගේ පරිසරයේ කිසිම අසාධාරණකමක් කරන්න දෙන්න මම මේක හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි මං කවදාවත් මාධ්‍යයට කතා කරන්න, මාධ්‍ය හසුරවන්න, මාධ්‍යයේ හැසිරෙන්න දේවල් උමනාවක් තිබුණේ නැහැ. නමුත් මේ නිලධාරීන් මේ වසන්ත කියන පුජ්‍යලයක් හැදුවා. හොඳට මතක තියාගන්න අපේ සහෝදරවරු මේ රටේ ඉන්න සමාජයමයි මිනිස්සු හදන්නේ, කුඩුකාරයෝ හදන්නේ, නරක මිනිස්සුන් මේ බේබද්දෝ හදන්නේ, මීමරුව හදන්නේ මේ සමාජයමයි. ඒ වගේම තමයි මේ වසන්ත හැදුවේ මේ සමාජයමයි. නිලධාරීන් කොට හැබැයි ඒ හදපු ආයුධයෙන් කැපෙන්නේ ඔබතුමන්ලාම ඔබ මතක තබා ගන්න. තවත් ප්‍රශ්න වැඩි කරන්න ඒ ඔබතුමන්ලාගේ කැපීමේ ප්‍රවණතාවය ප්‍රබලතාවය වැඩි වෙන බව හොඳින් මතක තබා ගන්න ඕනේ. ඒ නිසා ඔබතුමන්ලාට මම අවවාද කරන්නම්. ප්‍රෙෂර් කරන එක අඩු කරොත් ඔබතුමාලට සහනයක් ලැබේවි. වැඩි ප්‍රෙෂර් එක වැඩි කරන්න ඔබතුමාලට වෙන්නේ මසාද අසහනයක් බව හොඳින් මතක තබා ගන්න. හැබැයි ඒවා කාටවත් නීත්‍යානුකූල නොවන මට්ටමින් නෙමෙයි. ඒවා සියලුම දේවල් නීත්‍යානුකූල මට්ටමින් කරන්නේ. මොකද මම නීතිය දන්න කෙනෙක්. මම නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ මගේ අතට අරගෙන මම නීතිය ඉගෙනගත්ත පුජ්‍යලයක් හැටියට මම මේ සියලුම දෙනාට නීත්‍යානුකූල මට්ටමින් කාටවත් අසාධාරණයක් නොවෙන්න තමයි කරන්නේ. අනීතික කටයුතු කරන්න කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න අපේ යාළුවෝ. මම දැන් රෝහලේ ඉන්නේ. වෛද්‍යවරු වගේක් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මම මේක නතර කරනවා. ගොඩක් කාලෙ දිග වෙනවා. මේක මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්දිය ගොඩක් අයට බොහොම ස්තුතියි. ගොඩක් අය දාලා තියෙන කමෙන්ට් වගේක් මට මේවා කියවන්න වෙලාවක් නැහැ. එහෙනම් යාළුවනේ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි සැඳිලි විදියට.